හෙලෝ යාළුවනේ සුබ දවසක්. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද මගේ පොඩ්ඩගේ දවස ගිවිච්ච විදිය තමයි අද බෙදාගන්න යන්නේ ඕගොල්ලොත් එක්ක. ඉතින් වීඩියෝ එක බලලා හොඳ අරක කියාගෙන යන්න. එහෙනම් ගොඩක් ස්තුතියි. ඉතින් යාළුවනේ පුතාව ඉස්කෝලේට දාලා එල්ලම් පැත්තේ පොඩක් ආවා මේ යාඩි වලට මාළු ගන්න තියෙනවා කියලා බලන්න. ඉතින් මාළු නම් ටිකක් ගණන් අද. ඒක නිසා ඉතින් ඒ වැඩේ කරගන්න බැරුව ගියා. නමුත් ගෙදර පොඩි වැඩක් තියෙනවා මේ ජාඩි සම්බෝලයක් හදන්න එක්කෙනෙකුට. ඉතින් 500ක් තමයි හදන්න තියෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද ජාඩි සම්බෝල වැඩේ වුනේ කියලා. අද තොර ජාඩි සම්බෝලයක් තමයි හදන්න යන්නේ. මේ තියෙන තොර පෙති ටික සුපිරියටම මේ ජාඩි සම්බෝලගේ හැදුවේ නම් තෝර ජාඩි වලින්. ඉතින් මේ මිස්තුලා මේ කුරණ හරිය ඉන්නේ. ඉතින් මේගොල්ලෝ තමයි අපේ මුලින්ම ඕඩර් එකක් දාලා මුලින්ම ජාඩි ගත්තේ සම්බෝල. ඉතින් එයාට තමයි මේකත් අපි අරන් යන්නේ. ඉතින් බලමු ඉස්සරහට වීඩියෝ එකේ කොහොමද වෙන්නේ කියලා. අද යාළුවන්ට රස කෑමක් අරන් දුන්නා. බලමු මොනවද කියලා.
ඉතින් අපි හදපු ජාඩි එක ඒගොල්ලන්ගේ ගෙදරටම දීලා දෙන්න යන්නේ කුරන්නට. ඊට කලින් මේ අපි සීආයි පිටට පොඩ්ඩක් ගියා. මෙයාට ඉස්කෝලේ ඇඳුම් ගන්න. මෙයාගේ සයිස් එක තිබ්බේ නැහැ. ඉතින් වෙන දවසක ආපහු යනවා කියලා ඉතින් අපි කුරන්නට ගියා. තරපත්තලින් හදාගත්තා. මේ සැරේ තෝරා මිස් පොඩ්ඩක් කැමතිම තැනක් තමයි මේක මේ ඩයිනමෝ එක. ඉතින් අත්තරට අපිට එළියට යන්න බැරුව ගියා මේ රෑ කෑමකට. ඉතින් ඒ නිසා අද අපි තීරණය කෙරුවා අද අපි එළියට යනවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අම්මා තමයි අපිට අනුග්‍රහය දක්වන්නේ රෑ කෑමට. ඉතින් පොඩ්ඩට සබ්මැරින් එක සම්පූර්ණයෙන්ම කන්න බැරුව ගියා. ඉතින් භාගයක් අපි ගෙදර අරගෙන ආවා. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි අපේ දවසක් ගෙවුනේ. ඒකයි අපි ඕගොල්ලොත් ඒ බෙදාගත්තේ. ඉතින් වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ එන්ජොයි කරාද කොහොමද හොඳ නරක කියලා කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් නැරඹුවට බොහොම ස්තුතියි. සුබ දවසක්.